කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද ඉතින් පෙබරවාරි 4 වෙනිදා අපේ රටේ ජාතික නිදහස් දවස. ඉතින් ඒ නිදහස් දවසේ උදේවරුේ මම කොහොමද ගත කළේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ vlog එක අරන් ආවේ. ඉතින් උදේම බුදු පහන තියලා උදේ කෑමත් අරගෙන මම පොඩ්ඩක් මේ එළියට බැස්සේ මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය පුංචි වෙලාවක් නිදහසේ විඳගන්න කියලා. ඔන්න ඉතින් මෙයා උදේම පටන් ගත්තා එයාගේ සෙල්ලම. ඉතින් මට වැඩි වෙලාවක් නම් නිදහසේ එළිය ඇවිදින්න හම්බුනේ නෑ. එයා එළියට ඇවිල්ලා මට කතා කරා ඉතින් එයාත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඔන්න එයාගේ දවසේ පටන් ගන්න ඉතින් උදේ කෑමෙන් පස්සේ ඔන්න ඔය විදිහට තමයි. මේ වෙලාවෙදී මතක් කරන්න ඕන දෙයක් තමයි මේ පුංචි පැටවුන්ට අද මේ වගේ නිදහසේ හුස්ම ගන්න නිදහසේ මේ පරිසරයේ සෙල්ලම් කරන්න වාතාවරණය හදලා දුන්න ඒ අතීතයේ ඉඳලම අපේ රට බේරගන්න උත්සාහ කරපු ඒ වෙනුවෙන් කැප වුණු හැම වීරයෙක්ම වීරවරියක්ම ගෞරවයෙන් සිහිපත් කරන්නම ඕනි දවසක් තමයි ඉතින් අද. අනිතින් පුංචි තෝනියා සෙල්ලම් කර කර ඉන්න අතරේ මට හිතුණා මගේ මිදුලේ තියෙන පුංචි පැල ටිකට වතුර ටිකක් දාලා පොඩි සාත්තුවක් කරොත් හොඳයි කියලා. මොකද මේ දවස්වල ටිකක් මේ පැත්තට තදට අවුව වැටෙනවා. මෙයාත් එක්ක ඉතින් මේ වැඩ කරන එක ලේසි නෑ. ඔන්න ඉතින් එයාත් එනවා එයාටත් වතුර දාන්න ඕනි කියලා. මං කරන හැම වැඩක්ම වගේ ඉතින් මෙයාටත් කරන්න ඕනේ ඒ වෙලාවට. මාත් ඉතින් එයාව හැම වැඩකටම වගේ පුළුවන් විදිහට සම්බන්ධ කරගන්නවා. මොකද කිව්වොත් ඒ ගත කරන පුංචි වෙලාව ඇතුලේ එයාලා වගේම අපිත් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ජීවිතේට ඒකෙන් පුංචි හරි දැනුමක් ලැබෙනවා වගේම තමයි ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතයටත් ඒකෙන් යහපතක් වෙනවා. ඉතින් අන්න ඒ හේතුව හින්දා මං ඉතින් එයාව පුළුවන් විදිහට හැම වැඩකටම වගේ සම්බන්ධ කරගන්නවා. ඔන්න ඉතින් මං කර හිටපු වැඩේ මෙයාට දෙන්න වුණා. එයාගේ ඉතින් ආසාවනේ. හරි ලස්සනට වැඩේ කරනවා තමයි. හැබැයි ඉතින් විනෝද වෙන එකේ අඩුවකුත් නෑ. මෙතනින් එහාට නම් ඉතින් මට වැඩක් කරන්න වෙන්නේ නැති පාටයි. පේනවනේ ඉතින් එයා හොඳටම තෙමාගෙන ඉන්නේ. ඔන්න ඉතින් කර හිටපු වැඩේ අතරමඟ දාලා මෙයාව නාවලා ගෙනල්ලා තිබ්බා. ගොඩක් වෙලා ඉතින් වතුරේ ඉන්න දෙන්නත් බෑනේ. තාම පුංචිනේ. එයාලා අසනීප වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් අපි හැම දෙයකින්ම පුංචි පැටව පරිස්සම් කරගන්න ඕනේනේ. අම්මා කෑම හදලා එනකන් ඉන්න. ඔව් ඔහොම තමයි අඩු කරන්නේ. සෙල්ලම් කර ඉන්න හොඳද? මම්මි කෑම හදලා එන්නම් ඈ. මොනවද ඉවර වෙන්නේ? ඕක ඉවර වෙන්නේ නෑ. නෑ බැටරි බැස්සොත් අපි charge කරගමු. ඔන්න ඉතින් චූටි ධෝනියාගේ වැඩ ටික ඉවර කරලා මම මේ ලෑස්ති වෙන්නේ අද දවල්ට කෑම ටික හදාගන්න. ඉතින් අද මම හදන්න ලෑස්ති වෙන්නේ රයිස් එකක්.
අද කාලේ වෙනකොට ගොඩක් අය දැන් එළියෙන් කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක නරක දෙයක් නෙමෙයි. ඒ වුණාට ඉතින් අපි ගෙදර හදනවා වගේ කෑම පිරිසිදුවට පිළිවෙලට සෞඛ්‍ය ආරක්ෂිතව ගොඩාක් තැන්වල හදන්නේ නැහැ. ඉතින් ඒක අපේ නිරෝගී ජීවන රටාවට අහිතකර දෙයක්. ඉතින් ඒ නිසා පුළුවන් හැම වෙලාවකම වගේ අපි උත්සාහ කරන්න ඕනේ පුංචිම පුංචි දෙයක් හරි ගෙදර හදාගෙන කන්න. හරි පිරිසිදුවට පිළිවෙලට අපිට පුළුවන් නම් පුංචි දෙයක් හරි කමක් නැහැ. ගෙදර හදාගෙන කන්න ඒක ගොඩාක් වැදගත්. අපේ නිරෝගීකමට වැදගත්, අපේ සෞඛ්‍යයට වැදගත්. මේ සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න උනත් ඇත්තටම මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් උයන අතරේ ඔන්න චූටියා නාලානේ හිටියේ. ඉතින් රස්නෙම්ම කිරි එකකුත් හදලා ගෙනත් දුන්නා. එයා ඉතින් මෙතනම වගේ එක තැනක ඉන්න බබෙක් නෙවෙයි. ඉතින් හැම වෙලාවෙම කොහෙට හරි දුවන්න තමයි බලන්නේ. ඉතින් එයා ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ උයන අතරේ. ඉතින් පුංචි ළමයි ඉන්න ගෙවල් වල අම්මලා දන්නව ඇති චූටියාත් එක්ක වැඩ කරගන්න කොච්චර අමාරුද කියලා. ඉතින් කොහොම හරි මේ දේවල් ඔක්කොම බැලන්ස් කරගෙන මම ඉතින් මේ වැඩත් කරගන්නවා. අන්න ඉතින් රයිස් එකට ඕන දේවල් ටික ඔක්කොම මම ලෑස්ති කරගත්තා. ඉතින් මම රයිස් එකක් හදනකොට කෘත්‍රිම රසකාරක දේවල් මොකුත්ම භාවිතා කරන්නේ නැහැ. මොකද අත්තර මේ වගේ අපේ ශරීරයට අහිතකර දේවල් තමයි ලැබෙන්නේ, ගුණයක් ලැබෙන්නේ නැහනේ. ඉතින් අහිතකර දේවල් අපි දැනම අපේ ශරීරයට ඇතුල් කරගෙන ලෙඩ වෙලා දුක් විඳින්න ඕනේ නැහැ. ඉතින් මම කිසිම කෘත්‍රිම රසකාරකයක් භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම ඔයිල් වර්ග මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. පොල් තෙල් විතරයි. හැම කෑමක්ම උයන්නේ ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා. ඉතින් සමහරක් වෙලාවට ඒ ඇරෙන්න කිසිම කෘත්‍රිම රසකාරක තෙල් වර්ගයක් භාවිතා කරන්නේ නැහැ. බිරිඳක් මවක් විදිහට අපි දැනගන්න ඕනේ අපේ පුංචි දරුවන්ට අපි සැමියාට අපි ආදරේ නම්
ඒගොල්ලන්ට අපි මොනවද දෙන්න ඕනි කියලා ඇත්තටම අපිත් එළියෙන් කන වෙලාවල් තියෙනවා. නමුත් ඒක ඉතින් හැමදාම කරන්න ඕන දෙයක් නෙමෙයි. අපිට පුළුවන් වෙලාවල් වලට අපි ඉතින් මොන කෑම හැදුවත් අපි ඒ දේවල් වලට කෘත්‍රිම රසකාරක දේවල් යොදා ගන්න නැතුව අපි ගාව තියෙන සාමාන්‍ය සරල දේවල් වලින් කෑම හදාගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉතින් අපි මේ කෑම හදන්නේ හරි ආදරෙන්නේ. ඉතින් පුංචි දරුවන්ට සැමියාට මේ දේවල් දෙනකොට හරි ආදරෙත් චුට්ටක් එකතු කරලා දුන්නා නම් ඒගොල්ලන්ට ඒක ගොඩාක් රසවත් වෙනවා. ඉතින් මං හිතන්නේ හැම මොහොතකම අපි ඒගොල්ලන්ට දෙන්න ඕනි හොඳම දේ. හොඳම විදිහට දෙන එක තමයි අපේ යුතුයකම වෙන්නේ කියලා තමයි මම නම් හිතන්නේ. කෑම ටික හදන අතරේ මම ගිහින් ආපහු පුංචි දෝනියාට පුංචි වැඩකුත් දීලා ආවේ. බලමුකෝ එයා මොකද කරන්න කියලා. කන්නඩි දෙකට අදින්න මේ yellow කලකට. ඔව් yellow කලර් එකට. pink වින්ගාන්ට. ඔව්. අන්න ඉතින් එයාට දීලා ආපු වැඩේ නම් එයා හරියටම කරනවා. ඇත්තටම මට මෙහෙම මගේ පුංචි පැටියා දකිද්දි හරිම සතුටක් හිතෙනවා. කොච්චර දඟ වුණත් ඉතින් මෙයා මේ වගේ වැඩවල් වලට ගොඩක් ආසාවෙන් කරන්නේ. එයා එයාගේ වැඩේ නිදහසේ පාඩුවේ කරලා ඉවර කරනකොට මමත් ඉතින් දවල් කෑම ටික හදලා ඉවර කරගත්තා. මේ තියෙන්නේ ඉතින් අපේ දවල් කෑම එක. මම මේකට ඔම්ලට් එකකුත් එකතු කරගත්තා. ඉතින් හරිම රසයි. මේ විදිහට හදලා බලන්නකෝ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් චූටි දෝනියාගේ මගේ නිදහස් දවසේ උදේවරුේ ගෙවුනේ. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝස් බලන්න කැමති කියලා හිතෙනවා නම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා කියලා කියන ගමන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.